ඔබ දන්නවාද? ඔබේ දවසේ පළමු විනාඩි 60 ඔබේ ඉතිරි පැය 23ම තීරණය කරනවා. බොහෝ දෙනෙක් උදේ ඇහැරුණු ගමන් කරන්නේ ෆෝන් එක බලන එක. එහෙම නැත්නම් පරක් වෙලා කියලා කලබලෙන් වැඩ කරන එක. නමුත් විශ්වයේ තිබෙන ප්‍රබලම නීතියක් වන විශ්ව ආකර්ෂණ නීතිය law of attraction භාවිතා කරලා ඔබේ දවස ඔබට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අද Success Hub SL වෙතින් අපි අද කතා කරන්නේ දවස ආරම්භයේදීම විශ්වයේ බලය ඔබේ ජීවිතයට ළඟා කරගන්න ඔබ අනුගමනය කළ යුතු සරල නමුත් ඉතා ප්‍රබල පියවර 5ක් ගැනයි. මේ වීඩියෝව ඔබේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වනවා නියතයි. පළමු පියවර. අවදි වූ සැනින් ස්තුතිවන්ත වන්න. ඇස් ඇරපු ගමන් ඇඳෙන් නැගිටින්න කලින් තවමත් ජීවිතුන් අතර සිටීම ගැන විශ්වයට ඔබ අවංකවම ස්තුතිවන්ත වන්න. මට අද අලුත් දවසක් ලැබුණා. විශ්වයට ස්තුතියි කියලා හිතන්න. ඔබේ හුස්ම, ඔබේ නිවස, ඔබේ පවුල වැනි කුඩා දේවල් ගැනත් හිතලා ස්තුති කරන්න. ඔබ ධනාත්මක පොසිටිව් හැඟීමකින් දවස පටන් ගන්නා විට විශ්වය ඔබට තවත් ධනාත්මක දේවල් ලබා දෙනවාමයි. පියවර 2. ධනාත්මක ස්වයං ප්‍රකාශන affirmation. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබේ දැස් දිහා බලන්න. බලාගෙන ධනාත්මක ප්‍රකාශන හයියෙන් කියන්න. මම ශක්තිමත්. මම සාර්ථකයි. අද දවසේ මගේ ජීවිතයේ හොඳම දවසක්. හැම දෙයක්ම මට අවශ්‍ය විදියට සිදු වෙනවා. වැනි වාක්‍ය භාවිතා කරලා ඒ වාක්‍ය විශ්වාසයෙන් යුතුව කියන්න. ඔබ කවුරුන්ද යන්න ඔබම තීරණය කරන්න. මේ ඔබේ යටිසිත බලගන්වනවා. පියවර 3. මනෝරූපණය විෂුවලයිසේෂන්. විනාඩි 5ක් නිශ්ශබ්ද වාඩි වෙලා ඔබේ දවස ඔබට අවශ්‍යම විදිහට ගෙවන ආකාරය මවා ගන්න. ඔබ වැඩ කරන තැන, ඔබ හමුවන මිනිසුන්, ඔබ ලබන සාර්ථකත්වයන් සියල්ල ඉතා පැහැදිලිව හිතින් මවා ගන්න. වැදගත්ම දේ තමයි ඒ දේවල් දැනටමත් ඉටු වෙලා වගේ දැනෙන සතුට සහනය අත්විඳීමයි. ඔබ ලබා දෙන වයිබ්‍රේෂන් එකට විශ්වය ප්‍රතිචාර දක්වනවා. උදාහරණයක් විදිහට මේක අහන්න. S2 පියාගන්න, ගැඹුරු හුස්මක් ගන්න. දැන් මවා ගන්න අද දවස ඔබට අවශ්‍යම විදිහට ගෙවෙනවා. මම ශක්තිමත්. මම සාර්ථකයි. මම විශ්වයේ ආදරයට සහ ආරක්ෂාවට සුදුසුයි. පියවර 4. සැලසුම් කිරීම සහ ස්ක්‍රිප්ටින්. ඔබේ දිනපොතේ අද දවස ගැන ලියන්න. මේක කරන්නේ අතීත කාලේ. උදාහරණයකට අද මගේ හැම වැඩක්ම හිතුවට වඩා හොඳට වුණා. මගේ පෙදානියා මට ප්‍රශංසා කළා. මම අද ගොඩක් සතුටින් හිටියා කියලා දවස පටන් ගන්න කලින් උදේම ලියන්න. මේ ඔබේ අනාගතය ලියා ගැනීම. මෙය ඉතා ප්‍රබල law of attraction තාක්ෂණයක්. පස්වෙනි පියවර. පළමු ක්‍රියාව inspired action. මේ හැම දෙයක්ම කරලා ඔබේ දවසේ පළමු වැදගත් කාර්ය උද්‍යෝගයෙන් ආරම්භ කරන්න. law of attraction කියන්නේ නිකන් හිත ඉන්න එක නෙවෙයි. විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔබ තැබූ පළමු පියවරෙන් පසු විශ්වය ඔබට මඟ පෙන්වාවි. මතක තබා ගන්න, ඔබ ඔබේ ජීවිතයේ නිර්මාණකරුවා. අද ඉඳන් මේ සරල මෝර්නින් රූටින් එක අනුගමනය කරලා බලන්න. ඔබේ ජීවිතයට ලැබෙන ආශ්චර්යමත් වෙනස්කම් ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න. මේ වීඩියෝවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. ඔබේ ආදරණීයන් අතර ෂෙයා කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ බලන්න Success Hub SL අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හෙට දවස තවත් සාර්ථක දවසක් වේවා. ඔබට ස්තුතියි. විශ්වයට ස්තුතියි.